Hello boys, ඉතින් අද තුන් පිළිගන්නවා නතුන්ජි YouTube channel එකට. ඉතින් ඔන්න අද එනවා ධම්රචින බස් මොඩ් එක පොඩකින් ලයිට් දාන්න. A few moments later. හරි ඉතින් ඔන්න මේ ලයිට් දාගත්ත පස්සේ උන් අද ගෙනලා තියෙන ඉතින් ධම්රචින බස් මොඩ් එක. ඉතින් බස් මොඩ් එකක් ගේන්න හිතුණා ඉතින් මේ බස් මොඩ් එක ගත්තේ YouTube කෙනෙක්ගෙන්. YouTube මම සඳහන් කරනවා මොකද මේක මගේ නිර්මාණයක් නෙමෙයි මේක YouTube වෙන YouTube කෙනෙක්ගේ නිර්මාණයක්. ඉතින් අපි මේ බස් එකේ ඇතුලේ මොනවද තියෙන්නේ මොන වගේ වීඩියෝ එකක් කරන්න ගත්තොත් මොකක් හරි කරදරයක් වෙනවා. එක්ක ඇත්ත ජීවිතේ වයින්නවා නැත්නම් ගේම් එකේ වයින්නවා. මේක මලම කරදරයක්. කවන්නේ ඉතින් අපි එනම් ගිහලා බලමු බස් එක ඇතුළට ඉතින් මොන වගේ දේවල්ද තියෙන්නේ මොන වගේද මම අනික මේකට විසිල් පැක් එකක් දාගෙන තියෙනවා ස්ටීරියෝ වීල් වෙනස් කරලා ඒ ඇස්පරේටර් වෙනස් කරලා තියෙනවා අපි යමු මේ වගේ තමයි තියෙන්නේ බස් එක නම් අපි පොඩ්ඩක් රිවර්ස් එකට ගමු බලන්න බස් එක හරි ඉතින් boys අපි ඇතුළ බැලුවොත් ඇතුළ තියෙන්නේ මෙන්න මේ වගේ තමයි ඒ කියන්නේ ඩ්‍රයිවිං සීට් එකේ ඉඳන් බැලුවොත් අපිට මෙන්න මේ වගේ තමයි තියෙන්නේ ඉතින් අපිට මෙහාම බැලුවොත් ටෙඩිස්ලා ඉන්නව පේනවා අපිට බුදු පිළිමයක් තියෙනවා එක්ක ඒ වගේම බුදු පිළිමේ මොකද බුදු රැස් තියෙනවා පේනවා අපිට චුට් චෛත්‍යයක් තියෙනවා එතකොට නියෝන් ලයිට් ගිහිලා තියෙනවා අපිට පේනවා කොඩම්ම එතකොට සුක්කානම කරකැවෙන්න දාලා ඉන්නේ මොඩ් එක හදපු කෙනා ඇත්තටම හොඳයි මොඩ් එක මේ ඇත්ත වගේම හදලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවාද මේ කරකවන්න පුළුවන් ස්ටියරින් වීල් ඒක කරවත හැකි ඒ වගේම ධම්රචින බස් එකේ VIP කැබින් එකක් තියෙනවා ඉතින් මම පෙන්නුවොත් පොඩ්ඩක් ඉන්න බොයිස් මෙතන පාර යනවා අපි වාහන ලස්සනම් පෑවුවා ඇති නන්ට මොනවද දාගමු අපි මෙන්න මෙහෙම තමයි ඉතින් ඇතුළ තියෙන්නේ ඕගොල්ලන්ට පෙන්නුවොත් ඇතුළ තියෙන්නේ මෙහෙම තමයි ඉතින් ඇතුළ පෙන්නුවොත් බ්‍රයිට්නස් වැඩි කරලා මෙන්න මෙහෙම තමයි ඇතුළ තියෙන්නේ ඉතින් ඔන්න ඔහොම තමයි තියෙන්නේ ඇතුළ ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති අර පැත්තෙන් තියෙනවා VIP කැබින් එක ඉතින් කයිලි කියලා ලියලා තියෙනවා මේ ගෙවල් ළඟ සද්ද එනවා ඒව ගණන් ගන්න එපා ඉතින් එහා පැත්තේ පොඩි එකා දඟලනවා උට පිස්සු හරි ඉතින් අපි VIP කැබින් එක බලුවොත් අපි ඔන්න දිනවා බොයිස් VIP කැබින් එක ඉතින් මෙන්න මේව තමයි VIP කැබින් එක ඉතින් තියෙන්නේ VIP කැබින් එක කිව්වා මේ මට පොඩි දෙයක් තව කියන්න තියෙනවා ඇත්ත වගේ හදලා තින්නේ එළියෙන් ඇත්ත වගේ හදලා තියෙනවා හැබැයි ඇතුලෙන් පොඩ්ඩක් ඇත්ත වගේ යන්න බෑ මොකද මම ඒ සාධාරණයි ගත්ත වගේ හදන්න බෑ මොකද එන මහන්සියක් දරන්න ඕනේ මම හදන්නේ නෑ නේද මං හදනවා වගේ මට හදන්න බෑ මෙයා හරි ඉතින් කමන්නේ හරි ඒක මතක් කරන්න ඕනේ වීඩියෝ එක ලයික් එකක් දාන්න කමෙන්ට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඕනේ ඒ වගේම අපේ WhatsApp channel එක තියෙනවා WhatsApp channel එකට join වෙන්න. එතකොට short channel එකක් තියෙනවා නදුන් 14. ඒකට ගිහලා hit වෙන්න. ඒක short channel එක short video දාන්නේ. මේක main channel එක gaming videos දාන්නේ. ඉතින් subscribe 33කට ගියාම මට target එකක් තියෙනවා පොඩි මේ අවුරුද්ද ඇතුළත subscribe 1000 ගහන එක. මේ අවුරුද්ද subscribe 1000 target එකට ඔයගොල්ලන්ට යන ගොඩක් subscribe ඕනේ මට. ඉතින් ඔයගොල්ලෝ උදව්වක් දෙන්න මට subscribe 1000ට යන්න.
මං හිතනවා ඔයගොල්ලෝ මට ඉක්මනටම subscribe 1000 ගහලා දෙයි කියලා. ඉතින් අපි වීඩියෝ එකට යමු. ඉතින් වැඩි කතා කියන්න ඕනේ නැහැ. ඉතින් වීඩියෝ එක දික් වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. පොඩි කා කෑ ගහන මල වදයක් මූට් එක්කන. හරි ඉතින් බස් එකේ ලයිට් රටක් ගිහිල්ලා තිනවා. ඕගොල්ලන්ට පේනවා ඇති මෙහෙම බැලුවොත් බස් එකේ ලයිට් රටා යනවා. ඒ වගේම මෙන්න මේ පැත්තෙන් ලයිට් යනවා. ඊට පස්සේ ස්පොයිලර් එක ඇත්ත වගේ හදලා තිනවා. බ්‍රේක් ගහනවා. දැන් ලයින් නිවලා තිබුණත් මේ බ්‍රේක් ගන්නකොට මේ ඒවත් හදලා තියෙන ඇත්ත වගේම. ඉතින් තව එක දෙයක් තමයි මේගොල්ලෝ නම්බර් ප්ලේට් එකක් දාලා තිනවා. ඒ වගේම මම අනිත් බස් මොඩ් වල දැකලා නැහැ නම්බර් ප්ලේට් තියෙනවා. දන්නෙත් නැහැ මම දන්නේ නැහැ හරියට. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ ධම්රජිනේ SNS group කියලා දිනවා. ඉතින් දැන් මම බස් එක හදලා තියෙනවා. ඉතින් වරදක් කියන නෑ. පර්පල් කුයින් කියලා කාපට් එක දිනවා. මේ කියලා මම මේ බස් ගේම් එකම ගාපුවා. ඉතින් මේ බස් මොඩ් එක හැදුවේ කවුද? හැදුවේ YouTube එකේ නම මොකක්ද? මේ බස් මොඩ් එක හදපු YouTuber තමයි ARB Gaming Buses කියන YouTuber තමයි හදලා තින්නේ. ඉතින් ඔයගොල්ලන්ට WhatsApp තමයි YouTube එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට බලත හැකි. ඉතින් එයාගේ තව බස් මොඩ් තියෙනවා. උදාහරණයක් ගත්තොත් විසිය ගුරුට්ටා තියෙනවා. කැන්ඩිලා මෙස්සි රෙඩ් ටයිගර් තාම දුන්නේ නැද්ද කොහෙද මම හිතන්නේ බලමු අපි. ලාංගම බස් මොඩ් ප්‍රයිවට් බස් මොඩ් ගොඩක් බස් මොඩ් දීලා තියෙනවා. ඉතින් යා ඇත්තටම බස් ගේම් එක සුපිරි සාධාරණයක් කරන කොල්ලෙක්. ඇත්ත වගේමත් බස් හදනවා. ඉතින් අපි ඉතින් වටයක් යමු බලන්න බස් එකේ. අපි බස් එකේ වටයක් යමු. හරි බොයිස් ඉතින් ඕගොල්ලෝ රයිඩ් එකක් යන්න හිතනවා මම බස් ගේම් එක බස් මොඩ් එකේ රයිඩ් එකක් යන්න ඉතින් අපි ඉතින් හිතමු දැන් රැඳිලා ඉන්නවා කියලා ඕගොල්ලන්ට තේරෙන්න ඉතින් බස් ගේම් එකේ දම් රැගෙන බස් මොඩ් එක ඉතින් මේ තියෙන දම් රැගෙන බස් මොඩ් එක තමයි ඉතින් ඕගොල්ලන් මම කලින් කිව්වා යන්නේ subscribe 1000ක් අපි අවුරුද්දක් ඇතුළත ගහන්න මම ටාගට් එකක් කරන් ඉන්නවා. ඉතින් subscribe button එක දුවට ඕගොල්ලන්ට සල්ලි වලින් යන්නේ නැහැ. ඉතින් මේක කියන්න ඕනේ මතකද සල්ලි වලින් යන්නේ නැහැ. ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ සල්ලි යනවා කියලා. ඒගොල්ලන්ගේ බෑග් කවුන්ට් එකේ බෑන්ක් කවුන්ට් එකේ සල්ලි යනවා. ඒ යන්නේ යතරම් බොරු කතාවක් ඉතින් subscribe කිසිමක් අපෙන්නේ නැහැ. wild book ලාට එහෙම ලක්ෂ මිලියන ගණන් වෙන්නේ ඒ බොරු කතාව. ඉතින් අපි යමු ඉතින් තවටයක් දාන්න. ඉතින් බොයිස් ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නද ඉතින් වීඩියෝ එක ගැන? අද වීඩියෝ එක හොඳයි නම් ඉතින් ඔයගොල්ලෝ ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න යන්න. තව පොඩි දෙයක් කියන්න ඕනේ. මගේ අර Minecraft world එක මම වීඩියෝ දැම්ම සීරියස් එකක් කරනවා කියලා හිතුව world එක මම 1.22 වලට අප්ඩේට් කරේ නෑ. මම අර APK එක දාගෙන ඉන්නේ APK එක ඩිලීට් කරලා මම 1.22 බීටා එක දාගත්තා. හරිද? ඉතින් මට පස්සේ තමයි මතක් වුණේ මේක නේද අර අපේ world එක ඉන්නේ. ඉතින් ඇත්තටම sorry වෙන්න ඕනේ. මේ ඇත්තටම sorry වෙන්න ඕනේ. ඉතින් මට මතක් වුණේ ඇත්තටම දුවනවා ගාලා වැලලෙන්න එපා. මෙව්ව දුවන්න ගත්තම ඔයාලට ඇපත් නෑ. ඇදලා පන්න ගහලක මාළුණා හමුණගේ වරරා එක වේයන් දෙන්න එපා තුන්න හතර කාට වෙන්න එපා පහ හරි ඉතින් බොයිස් ඉතින් ඕගොල්ලන්ට
එහෙනම් අද බස් ඉන්දුනීසියා ගේම් එකේ ධම්රජන බස් මුඩ් එක අරන් ආවා. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ අද ඉතින් වීඩියෝ එක ගැන? මොකද හිතන්නේ ඉතින් අද වීඩියෝ හොඳයිද? හරි ඉතින් හොඳ නම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා. ඉතින් අද එනං මම දැන්ට ගිහිල්ලා එන්න. ඉතින් වීඩියෝ දැන් මෙන්න හුඟ කාලෙකින් අපි මට වීඩියෝ අයිඩියාස් එන්නේ නැහැ. ඔයාලා ගහන්න ඕන හොඳ ගේම් එකක් මට කමෙන්ට් එකක් දාන්න. හරිද? හරි. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න හැමෝටම බයි බයි.